ඉතින් අද ඩේ 3 එක අපි අද ක්‍රූස් එකට යන දවස. ඉතින් උදේ නැගිටලා දැන් අපි හොටෙල් එකේ අපි බීබී ගත්තා බ්‍රෙක්ෆාස්ට් එකට යනවා පල්ලෙහාට. ඉතින් බ්‍රෙක්ෆාස්ට් පොඩි බුෆේ එකක් තියෙන. ඉතින් බලමු බ්‍රෙක්ෆාස්ට් එකට ගිහිල්ලා අපි ඊගකට කොමන් ජොයින් එක. වෙන අපි දැන් අපේ බඩු ටිකේ මස්පස් කරන්න ගමන් තියෙන්නේ. ඉතින් අපි ගන්නාවේ 7 සීට් බස් එක. my wife is separate now body time में more than space है मैं अभी तक अंतिम वाला गाना ही लगे तो हमारे space में है okay यावा Halong Bay cruise enter में अभी बस गुड़ा टूरिस्ट बस में बैठा है जी ये अभी वो चेकिंग कराने आने जाएं බලමු අපි යනවා දැන් බලමු අපිට කොහොමද කියලා පාත් එක අයිඩියා ගන්න නැහැ බලමු කියලා චෙක් ඉන් වෙන්න ඕනේ මම හිතන්නේ අපි දැන් ක්‍රූස් එකට යන්න බෝට් එකට තමයි අපි යන්නේ ඉස්සෙල්ලාම හරිම ලස්සන ක්‍රූස් එක්ස්පීරියන්ස් එකක් ගන්න යන්නේ අපි. අපි ජීවිතේ ෆස්ට් ටයිම් ගන්න එක්ස්පීරියන්ස් එකක් තමයි මේකදී. හරි අපි යන ක්‍රූස් එක පැත්තට ක්‍රූස් එකට එන්ටර් වෙන්න. බෝට් එකට අපි එන්ටර් වුණා ක්‍රූස් එකට යන්න. क्रूज से गए एंटर पता है हेलो भी क्रूज से गए एंटर हुआ वालों कौन दिखे रहेगा අපි යනවා දැන් මොන්ටල් ලන්ච් එකට තිබුණා අපි එක්කන් යන්නේ. එස් අපි ආවේ ලන්ච් එකට තමයි ඇවිල්ලා තින්නේ. වෙල්කම් ඩ්‍රින්ක් එක අපි ෆෙස්ටිවල් එකේ හම්බුණා අපිට චෙක් ඉන් එකේ ෆ්‍රෙෂ් වෙන්න පොඩ්ඩක්. ලස්සන view එක පේන ක්‍රූසස් තියෙන්නේ අපි ලන්ච් එක යනකම් රෙඩි වෙගෙන ඉන්නේ. ඉතින් මේක දැන් මූව් වෙන්න ගත්තා හැලොම් බේ එක පැත්තට. හෝම් එක්ස්පීරියන්ස් එක ජීවිත ෆස්ට් ටයිම් ගන්න එක්ස්පීරියන්ස් එක. This book here have 3 floors. We are here in the 3rd floor is a restaurant where we are eating. Zakabin on the 1st floor and on the 2nd floor. यहाँ पे रूम में बेहतर है 200 रूम में बालू ओशन व्यू देख कितनी रूम में का यहाँ रूम में कटा हेलो बे कटा क्रूज था भी ना हेलो बे बेहतर मैं जान नहीं पे रूम में सीएत तक का भी लासल माल पोकरात दिल दिया ना पे इसमें तो आर लासल है कबड्स लाइफ जैकेट्स तीनों थी सीए का दिया वर्ष में देवल हिंदा सी शिप है का first time experience आरा मस्त है व्यू में का बैक टिक कम एतुलට මේ ship එක හැලොම් බේ එකේ පැත්තට යනවා ඉතින් මේ යන්න තියෙන උඩට එහෙම තියෙනවා අපි එමෙහිට යන් ඒ පැත්තට ප්‍රශ්න තියෙන මේ සිග්නල් තියෙන්නේ මේ wifi එක තියෙන්නේ රෙස්ටුරන්ට් එකේ පැත්තට විතරයි ඒකින්ද රෙස්ටුරන්ට් එකට යන්න wifi එක එහෙම ගන්න ඉතින් අපේ packages විස්තර ටික ඔක්කොම අන්තිම
day 4 video එක කියන්නේ අත්‍තරම අපි ගත්ත පැකේජ් එක ලංකාවේ Skytrail 2 තමයි මේ පැකේජ් එක ගත්තේ වාරම worth ලන්ච් එකේ මෙන්න මේ තියෙන්නේ පල්ලට යනවා පල්ලට ඩෙක් එකට ඇක්ටිවිටීස් ටිකක් තියෙනවා කායකින් වගේ බැම්බෝ බෝට් එක්ස්ප්ලෝරින් වගේ තියෙනවා ඇක්ටිවිටීස් ටික ඉතින් පේන ඇති මේ වටේට වැඩි ක්‍රූසස් ටිකක් තියෙනවා ඇතින ක්‍රූස් එකක් තියෙනවා තව ක්‍රූසස් තියෙනවා වටේට I think සුපිරිම එක්ස්පීරියන්ස් එක මේකේ පැකේජ් එකට ඇත්තටම මාරම worth මේක ෆුල් බෝට් අපි ඉන්නේ ටිප් টොප් අයිලන්ඩ් එකට කායි කියන හයිකින් කරන්න ගොඩක් ක්‍රවුඩඩ් ක්‍රූස් ඔක්කොගෙම ඇවිල්ලා තියෙනවා පේන ඇති බලමු ඊයේ වගේ තව බෝට් ටූර් එකට යන්නේ තාම් කවුරා වගේ මෙතන ටිප් টොප් අයිලන්ඩ් එකේ බෝට් ටූර් එකට යන්නේ I think මේක අර ඊයේ වගේ දෙන්නේ නේ මෙතන මල්ටි පර්සන්ස් ඉන්නවා I think කීප දෙනෙක් ඉන්නවා අපිට ඔප්ෂන්ස් එකක් දුන්නා එක්ක කායකින් කරන්න ඕන නැත්නම් බැම්බෝ බෝට් එක යන්න අපි බැම්බෝ බෝට් එක තියෙනවා හැලොම් බේ එකේ ලස්සන පිටු වෙන අපේ ක්‍රූස් එක අපි දැන් යනවා තමයි පේන්නේ. තාම දැන් ටිප් টොප් අයිලන්ඩ් එකට හරිම ක්‍රවුඩඩ් අද. මේකේ කැමති කට්ටියට ස්විමින් කරන්න පුළුවන්, කැමති කට්ටියට ට්‍රැකින් එකක් කරන්න පුළුවන්. අපි ස්විමින් කරන්න බෑ හිතලා ඉන්න. ට්‍රැකින් එක ලොකු ට්‍රැකින් එක අපි බලන භාගයට හරි නාකින් නගින්. හරිම ලස්සනයි පේන ඇති. view point එක මෙතන ඉඳලා ඉතින් මෙතනින් උඩට තමයි ට්‍රැකින් එක තියෙන්නේ. මෙතනත් view point එකක් ඉතිලා තියෙන්නේ. අද crowded වැඩි සාමාන්‍යයෙන්. මොනවාරි කන්න බොන්න තියනවද කියලා මේ කුරුම්බයක් අපි එළියුවා 30000. ඒ කියන්නේ 480. බලමු. අද අයිස්ක්‍රීම් එකක් කීයද සාමාන්‍යයෙන්? චලෝ. How much? 40. අපි අතන කඩේකින් අයිස්ක්‍රීම් ඇහුවා එතන 50000 ඒ කියන්නේ 600යි. මෙතන ඇහුවා 40000 එකම අයිස්ක්‍රීම් එක 40000 50000 ඒ කියන්නේ 480. අපි ඒකින්ද මේක ගත්තා. එතන ඇත්තට සාමාන්‍ය අපි ලංකාව වලට වැඩි ඉතින් කුරුම්බත් 40000 වගේ වෙනවා. අපි දැන් ආයෙ අපේ රූම් එකට ආවා. ඉතින් චිප්ස් එක කනවා. මේක මේ ප්‍රවුන්ස් චිප් එක මාරයි. මේ රුපියල් 25ක් වයි. රුපියල් සෝරි මේ වියට්නාම් ඩොලර් 25ක් කියන්නේ රුපියල් 300ක් 400ක් වගේ මේ රායි මේක. මේ අපි වොෂ් එකක් දාගෙන ආයි හවස් 6ට උඩට එන්න ගිහුවා ඇක්ටිවිටීස් ටිකක් තියෙනවා. කුකරි ක්ලාස් එකක් තියෙනවා. ඒ වගේ පොඩි ඇක්ටිවිටීස් ටිකක් තියෙනවා. උඩ ඩෙක් එක ලස්සනයි. හවසට අපි හවස රෙස්ටුරන්ට් පැත්ත ආවල පොඩි ලස්සන අපිට ස්නැක් එකක් වගේ එකක් දුන්නා. යාව බෝඩ් ඩෙක් එක උඩට හරිම ලස්සනයි. දැන් මෙතන ෆන්ක්ෂන් එකක් පොඩි සෙට් කරන්න යන්නේ. තේරෙනවද? We then mean cooking demonstration එක අවසර. බලමු cooking demonstration එක කොහොමද වෙන්නේ කියලා. Okay, we are start for cooking show in here. Everyone, did you enjoy the lunch today? Food okay? Oh, I'm really happy because you enjoy food our boat. Do you know why? You don't know why. The food very delicious. Yeah, everyone. Yeah, but very important for Peru on the top. We don't put. දැන් හදනවා.
ඩිනර් එකට අපි ආවා. ඉතින් අපේ තිබ්බ ඔක්කොම ඇක්ටිවිටීස් ටික ඉවරලා දැන් ආව රූම් එකට. ඉතින් ඇත්තටම අපි ගත්ත පැකේජ් එකට මාරම්ව. ඉතින් අපිට හෙට උදේත් යන්න තියෙන කේව් එකක් විසිට් කරන්න. ඊයේ තාම කේව් එකට ගියා. අද හැලොම් බේ කේව් එක. හෙටත් කේව් එකක් තියෙනවා. ඉතින් මේ වටේම කොහොමද කේව්ස් තියෙන්නේ. ඉතින් හෙට අපි උදේම යනවා. උදේ 6ට බ්‍රෙක්ෆාස්ට් එක කිව්වා. ඊට පස්සේ 9:45 බ්‍රන්ච් එක කිව්වා. ඊට පස්සේ 12ට තමයි චෙක් අවුට් එක තියෙන්නේ. ඉතින් අපි එහෙනම් හෙට බලමු ඩේ 4 එක කොහොමද කියලා. අපේ ලාස්ට් ඩේ එක වියට්නාම් වල බලමු එහෙනම්. ඉතින් good morning පහුවෙන්දා හරිම හීතලයි. ඉතින් අපි යන්නේ උදේ අපේ ඊගාව ඇක්ටිවිටි එක අදත් කේව් එක එක්ස්ප්ලෝර් කරන්න තියෙනවා. පේනවාද මේ බඩු විකුණන කට්ටියනේ ඒගොල්ලෝ බෝට්ටු ගාවටම ඇවිල්ලා පල්ලෙහාට ඇවිල්ලා බඩු අපිට දෙනවා. ඉතින් මේකේ හරි අමුතු කල්චර්ස් නෙදින්නේ. ඉතින් අපි යන් උඩට අපේ මිනි බ්‍රෙක්ෆාස්ට් එක ලෑස්තිලා තියෙනවා ගෝ උඩ. පැත්තට අපි යන්. අපේ බ්‍රෙක්ෆාස්ට් එක බ්‍රෙක්ෆාස්ට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක තමයි හොඳයි. අනිත් අපි ගත්ත මොඩේට අපිට ෆැමිලි බ්‍රෙක්ෆාස්ට් එකක් තියෙන්නේ. ඉතින් අපි යනවා දැන් ආයේ උදේම තව අයිලන්ඩ් එකකට එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් ලස්සනයි පේනවා. අපි ආවා සන්සොට් කේව් කියන එකට. මාළම ලස්සන උඩ පේනවා. ඉතින් සන්සොට් කේව්. ඉතින් මේක අපි උදේම ආවේ 7යි. සන්සොට් කේව්. අපි බලමු කොහොමද කියලා එක්ස්ප්ලෝර් කරලා. You cave එක අස්සට මාර ලස්සනයි. අපි ගුහා අස්සෙන් කේව් එක අස්සෙන් යනවා. මාර thrill experience එක මේක. new experience ඇත්තටම මාර ලස්සනයි. ගුහාව පේනදී totally surprise. මේක ඇවිල්ලා මේ ඒන්ෂන්ට් ඒ කියන්නේ අතීතයේ වතුර ඇවිල්ලා මේකේ මුහුදත් එක්ක එකතු වෙලා තමයි මේක අර හිස්ටොරිකල් විදිහට කාලාන්තරයක් තිස්සේ තමයි මේ කේව්ස් හැදිලා තියෙන්නේ. ඉතින් මේකෙත් ලොකු හිස්ටරි එකක් තියෙනවා මේ කේව්ස් වල. උඩට යනවා. සාමාන්‍ය කිලෝමීටර් 1.5ක විතර කේව් එක අපි ඇවිද්දා. ඇතර මාළු ලස්සන දැන් දවල්වලදී මිනිස්සු එනවලු සෑහෙන මෙතන. අපි දැන් එක්සිට් එකෙන් බහිනවා පල්ලෙහාට. අර පේන අපි මෙහෙන් තමයි නැග්ගේ. අපි ආයි එන්ටර් වෙන්න අන්න අර පේන අදකින් තමයි ආයි එන්ටර් වෙන්නේ. දැන් අපි අපේ බඩු ටික හදාගන්න ගමන් චෙක් අවුට් වෙන්න cruise experience එක එන්ඩ් කරන්න හදන්නේ. ඉතින් බඩු ටික පැක් කරන ඔක්කොම දැන් අපි බ්‍රන්ච් එක ලෑස්ති කරලා තියෙනවා. බ්‍රෙක්ෆාස්ට් එක උදේ තිබ්බා. දැන් බ්‍රන්ච් කියන්නේ බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එකයි මික්ස් එකේ යන මීල් එක. ඒක තියෙනවා. ඒක ගන්න තමයි අපි දැන් යන්නේ ඊගාවට. ඉතින් මේක හාබර් එක කිට්ටුවට යනවා. අපේ cruise එක ලන්ච් එක රෙඩි වෙන ගමන් තියෙන්නේ. අපේ බ්‍රන්ච් එක තියන්නේ මේගොල්ලෝ අපිට සර්ව් කරා සමහරක් කියලා. ඇති දුම දාගෙන බෝට් එකෙන් ඩිපාර්චර් ආයි හාබර් එකට ආවා. අපේ ලගේජස් ටික ගන්නවා අපි දැන්. මේ ටික අරගෙන අපි
ඩිපාර්චර් කරන හැලොන් බේ වලින් ආයි හැනෝයි වලට. හැනෝයි වල ඩිපාර්චර් වෙලා අද shopping කරන්න තමයි අයිඩියා එක. ආයි 7 seat බස් එකට යනවා check out වෙන්න. බස් එකට යනවා. බස් එකට මේ van bus mix එක. අතුරේ luxurious හැබැයි. පේනවද? අපි යනවා අපේ අලුත් හොටෙල් එකට එකෝ ලක්ෂරි හොටෙල්. ඒකට ගිහලා බලමු.